අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා බොහොම තරුණ ජ්‍යොතිෂ සම්බන්ධ මන අවබෝධයක් තියෙන තරුණියක්. එයාගේ නම සංශි දිසානායක. සංශි අපි ඔයාව අපේ වැඩසටහනට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපිට කියන්න අපේ බලන් ඉන්න තරුණ ජනතාවට සහ බලන් ඉන්න සියලු දෙනාට ජ්‍යොතිෂය කියලා කියන්නේ මොකක්ද? මෙහෙමයි සාමාන්‍යයෙන් දැන් ගොඩාක් ජ්‍යොතිෂය ගැන කියනකොට මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි කල්ප ගානක් ඈතින් තියෙන ග්‍රහලෝක කොහොමද මනුෂ්‍ය ජීවිතයට බලපෑම් කරන්න කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තම ඕනම මිනිස්සෙක් මේ ලෝකෙට ඉපදෙනකොට ඒගොල්ලෝ ස්වභාව ධර්මයට එකතු වෙනවා. ඕනම ජීවියෙක් ඕනම ප්‍රාණියෙක් මේ ලෝකෙට එකතු වෙන කියන්නේ එයා ඉපදෙනකොට අනිවාර්යෙන් මෙයා ස්වභාව ධර්මයට විශ්වයට එකතු වෙන දෙයක්. එතකොට මනුෂ්‍ය ජීවිතයක් ප්‍රාණියෙක් කියන්නේ මේ විශ්වයේ තියෙන අනිත් දේවල් එක ගත්තම ගොඩක් කුඩා ඒකකයක්. එතකොට ජ්‍යොතිෂය කියලා කියන්නේ ආකාශ වස්තුන්. ඒ කියන්නේ විශ්වයේ තියෙන ග්‍රහලෝක ආකාශ වස්තුන් වගුගත කරලා ඒවල පිහිටීම, ඒතර සාපේක්ෂ පිහිටීම, ඒතර ඒවල තියෙන ගුණාත්මක භාවය, ඒ වගේ දේවල් ගණිතය ආශ්‍රයෙන් වගුගත කරලා මනුෂ්‍ය ජීවිතයට බලපෑම් කරන විදියට ඒව හදාගත ශාස්ත්‍රයක් තමයි ජ්‍යොතිෂය කියලා කියන්නේ. ආලෝක වර්ෂ ගණනාවක් දුර තියෙන මේ ආලෝක වර්ෂ කිලෝමීටර් බර ගණනක් දුර තියෙන මේ ආකාශ වස්තු කොහොමද පෘථිවියේ ඉන්න අපිට මේ මිනිස්සුන්ට බලපාන්නේ? කොහොමද ඒක වෙන්නේ? අතර මෙහෙමයි. දැන් අද කාලේ ගොඩක් අය මේ ජ්‍යොතිෂ සම්බන්ධයෙන් කියද්දී ඒගොල්ලෝ හිතන්නේ කොහොමද මේ ග්‍රහලෝක මෙච්චර අපේ ජීවිතයට බලපාන්නේ, මේ ගොඩක් දුර තියෙන ග්‍රහලෝක කොහොමද අපිට බලපාන්නේ කියන එකනේ හැමෝටම තියෙන ප්‍රශ්නේ. ඇත්තටම ඒ කියන්නේ මම ඉගෙන ගත්ත විදියට මම හිතන්නේ මෙහෙමයි. ඕනම කෙනෙක් මේ ලෝකෙට බිහි වෙනකොට ඒ බිහි වෙන මොහොතින් ඉඳලා ඒගොල්ලෝ විශ්වයට එහෙම නැත්නම් ස්වභාව ධර්මයට එකතු වෙන දෙයක්. එතකොට මනුෂ්‍ය ජීවිතයක් කියන්නේ විශ්වයේ තියෙන දේවල් එක බලනකොට ඊටාම කුඩා අංශුවක්. එතකොට ආකාශ වස්තු, ඒතර ග්‍රහලෝක, ඒ වගේ දේවල් තියෙන්නේ විශ්වයමනේ. එතකොට ජ්‍යොතිෂයේදී අපි සාමාන්‍යයෙන් සම්බන්ධ කරගන්නේ මේ ආකාශ වස්තුන්ගේ පිහිටීම. එතකොට ඒවල තියෙන ගුණාත්මක භාවය, එතකොට ඒවල ස්කන්ධ පිහිටීම්, ඒ වගේ දේවල් ගණිතය ආශ්‍රයෙන් මනුස්ස ජීවි වගුගත කරලා ඒක හදන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් ශාස්ත්‍ර, මන්ත්‍ර ඒ වගේ දෙයක් නෙමෙයි ජ්‍යොතිෂය කියන්නේ. මේක ගණිතය සම්බන්ධ දෙයක්. එතකොට ග්‍රහලෝකවල පිහිටීම වගේ දේවල් ගණිතය මාර්ගයෙන් වගුගත කරලා ඒක මනුස්ස ජීවිතයට ආදේශ කරලා කරගත්ත විද්‍යාවක් තමයි ජ්‍යොතිෂය කියලා කියන්නේ. අතරම මේකට අපි සාමාන්‍යයෙන් කියන්නේ ඍෂිවරුන්ගේ ශාස්ත්‍රයක් කියලා. හරි. සංශේතකොට අපි අතරම අපි ගොඩක් තරුණ පරපුර තමයි අපි මේ වෙලාවේ මේ වැඩසටහන අපිට දෙයක් ඒගොල්ලන්ට දෙයක් දෙන්න ඕනේ. අපි ඒගොල්ලන්ට දෙයක් කියන්න ඕනේ මේ ජ්‍යොතිෂ සම්බන්ධව. මේක විශ්වාස කරත් නොකරත්. ඒතකොට අද තරුණ සමාජය තුළ මේ තරුණියන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි එයාලගේ ආදර සම්බන්ධතාව. අපි ඇත්ත කතා කරමුකෝ. ගොඩක් තරුණියන්ට ප්‍රශ්න තියෙන්නේ ඒ සදේ සම්බන්ධව. එතකොට මේ ග්‍රහලෝක ඔයා කියන ඔය වගුකත කරලා ඔය හැමදේම කරලා ගන්න මේ ශාස්ත්‍රය මට කියන්න කොහොමද මේ ආදර සම්බන්ධතාවලට මේ තරුණියන් බලපෑම් එල්ල කරන්නේ? ඒ කියන්නේ ඒකෙන් කොහොමද ඒක වැඩි දියුණු වෙන්න හරි ඒක නතර වෙන්න හරි එතකොට තව අපි දැකලා තියෙනවා තරුණියන්ට ආදර සම්බන්ධතාව විශාල ප්‍රමාණයක් තියෙන අය ඉන්නවා. එක හිතකින් ආදරය කරන අය ඉන්නවා. මොකක්ද මේකයි මේ තරුණිය අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඒක වෙන්න මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි ගත්තම ජීවිතයේ දැන් විවාහයක් ආදර සම්බන්ධතාවයක් වගේ දේවල් ගත්තම ජීවිතයේ දෙවන උපත කියලා හඳුන්වන්නේම විවාහය තමයි. එතකොට ඒ කියන්නේ ජීවිතේ අපිට දිව්‍ය ලෝකයක් වෙනවද නැත්නම් අපේ ජීවිතය අපි අපායක් කරගන්නවද කියන එක ඇත්තටම තීරණය වෙන්නේ අපේ විවාහයෙන්. එතකොට එතනින්ම අපිට තේරුම් ගන්න පුළුවන් මේ විවාහය කියන දේ කොච්චර වැදගත් දෙයක්ද කියලා. පොරොන්දම් කියන්නේ මොනවද? පොරොන්දම් බලන්නේ ඒ ගැළපීම බලන්න තමයි. එතකොට පොරොන්දම් වලින් ගොඩක් වෙලාවට බලන්නේ දැන් විවාහයක් කියන්නේ ජීවිතේ වැදගත්ම දෙයක්. එතකොට විවාහයට අවශ්‍ය වෙන්නේ සහකාරයෙක්නේ. එතකොට ඒ තමන් ආදරය කරන සහකාරය එහෙම නැත්නම් තමන් විවාහයට අපි තෝරගන්න කෙනා අපේ ජීවිතයට ගැළපෙනවද කියලා ගැළපෙනවද කියන එක තමයි පොරොන්දම් වලින් බලන්නේ. එතකොට මේ පොරොන්දම් වලින් ඇත්තටම ගොඩක් වෙලාවට අපිට බලන්න පුළුවන් වෙන්නේ අපි පොරොන්දම් වල බලන්න ගන්න නැකත, එතකොට එයාගේ ලග්නය, ඒ වගේ දේවල් තමයි පොරොන්දම් බලන්න ගන්නෙ. එතකොට මේ දේවල් වලින් අපිට ඉතින් එයාගේ ගැළපීම කොහොමද, එයාත් එක්ක ජීවිතේ ජීවත් වෙන්න පුළුවන්ද, මොන වගේද එයාගේ ආශාවන්, ඒ වගේම ලිංගිකත්වය මොන වගේද ගැළපීම, ඒ වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන් පොරොන්දම් වලින් තමයි. ඔව්. එතකොට මේ ආශාවන් ලිංගිකත්වය කියලා කිව්වහම අපි කෙලින්ම කිව්වොත් සෙක්ස්. එතකොට ලිංගික හැඟීම්, එතකොට එයා ගැන දක්වන ආශාව, කැමැත්ත, අපි කිව්වොත් ස්පර්ශය, පහස, ලස්සන,
එයාගේ සුවඳ ඒ වගේ දේවල් වෙන්න මම හිතන්නේ. ඔව් ඒ කියන්නේ දැන් පොරොන්දම් වලින් ඇත්තනම් පොරොන්දම් අපි ගන්නකොට 20 පොරොන්දම්, අෂ්ට පොරොන්දම්, දස පොරොන්දම් කියලා තියෙනවා. ඒතරේ පොරොන්දම් වලින් ඇත්තටම යෝනි පොරොන්දම ගත්තම ගොඩක් වෙලාට ඒකේ දෙන්නගේ ලිංගිකත්වය තමයි ගොඩක් වෙලාට බලන්නේ. එතකොට මම ගොඩක් දැකලා තියෙනවා මේ දේ ගැලපෙන්නේ නැති ජෝඩු වලට ඒ දෙන්නගේ හැඟීමක් ඇත්තටම දැනෙන්නේ නැති කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ එතනින් ගොඩක් වෙලාවට විවාහයක් කියන්නේ සියලු දේම අනිවාර්යයෙන්ම ගොඩක්ම ගැලපෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද අපි ජීවිත කාලයක් ජීවත් වෙනවා. අපි රිස්ක් එකක් ගන්න ඕන දෙයක් නෙමෙයි විවාහයක් කියන්නේ. ඒකට පොරොන්දම් බැලීමෙන් අපිට සාමාන්‍ය දල වශයෙන් අපිට යම් කිසි දෙයක් තේරුම් ගන්න පුළුවන් මේකෙන් අපිට ගැලපෙනවද නැද්ද කියන දේ. අපිට කියන්න සංශේ දැන් පොරොන්දම් බලලා ඒ ගැලපෙනවද ජ්‍යොතිෂයෙන් බලලා විවාහ වෙනවා දෙන්නේ. ආදර සම්බන්ධතාවයක් පටන් ගන්නවා. නමුත් ටික කාලයක් ගියාට පස්සේ ඒක කැඩෙනවා නැති වෙනවා. මොකද්ද මේ පොරොන්දම් කියන්නේ? ඇයි එහෙම වෙන්නේ? ඒකට හේතුව මොකක්ද? ඔව් ඇත්තට මේක වෙන්නේ මෙහෙමයි. ඒ කියන්නේ පොරොන්දම් බැලීමෙන් සිද්ධ කරන්නේ පොරොන්දම් බලනකොට සාමාන්‍යයෙන් 8 පොරොන්දම්, 20 පොරොන්දම්, දස පොරොන්දම් කියලා තියෙනවා ජ්‍යොතිෂය හැටියට. පොරොන්දම් බැලීමෙන් වෙන්නේ දෙන්නේ අපි කියන්නේ විවාහයට තෝරගන්න හරි ආදරය කරන හරි තෝරගන්න කෙනා විවාහයට කොච්චර දුරට සුදුසුද කියන තමයි එකෙන් බලන්නේ. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ගොඩාක් කට්ටිය කියන අපි පොරොන්දම් බැලුවා අපේ 180 ගාණක් ගැලපුණා ඒත් අපි වෙන් වුණා කියලා. පොරොන්දම් බලලා විතරක් ඇත්තටම විවාහයකට මේ කෙනා සුදුසුද කියලා අපිට තීරණය කරන්න බෑ. මොකද පොරොන්දම් වලින් බලන්නේ මේ දෙන්නගේ සාමාන්‍ය ගැලපීම නැකතක් ආශ්‍රයෙන් තමයි ගොඩක් වෙලාට පොරොන්දම් බලන්නේ. නැකත තමන්ගේ ලග්නේ වගේ දේවල් උපයෝග කරගන්න. ඒක ඇත්තටම ඒක පොරොන්දම් බලලා මේ දේ තීරණය කරන්න බෑ කියලා කියන්න පුළුවන් මෙහෙමයි. මොකද ලග්නම තියෙන්නේ 12යි. එතකොට නැකත් තියෙන්නේ 27යි. ඒත් දැන් අපි සාමාන්‍යයෙන් ලංකාවේ විතරක් ගත්තොත් ලංකාවෙම ඉන්නවා කෝටි 2කට අධික ජනගහනයක්. ලංකාවෙම ඉන්නවා කෝටි 2කට අධික ජනගහනයක්. එතකොට අපි ජ්‍යොතිෂයෙන් ගත්තම ලග්න තියෙන්නේ 12යිනේ. එතකොට මේ ලග්න 12 තමයි මේ කෝටි 2කට ප්‍රමාණයකට බෙදෙන්න ඕනේ. එතකොට ඔයා හිතන්නකෝ දැන් අපිට සහකාරයක් හොයාගන්න මෙච්චර අමාරුයි. මෙච්චර ප්‍රමාණයක් මිනිස්සු ඉන්නකොට එකම ලග්නෙන් ඒගොල්ලන්ගේ ගතිගුණ ඔක්කොම සමාන වෙන්නේ නැහැනේ. දැන් ඔයාට වෙනම දේ ඔයයි මම එකම ලග්නේ නම් ඔයාට වෙනම දේ ඔයාට වෙන සිදුවීම් විතරක් නෙමෙයිනේ මට වෙන්නේ. දැන් මේ පොරොන්දම් වලින් බලන්නේ දල වශයෙන් මේ දෙන්න ගැලපෙනවද කියලා බලන එක. ඉතින් විවාහයක් කියන්නේ ඊට වඩා සංකීර්ණ දෙයක්. ඉතින් එතකොට අතරම පොරොන්දම් බලලා විතරක් විවාහ වෙන්න බෑ. දැන් අපි කියමුකෝ පොරොන්දම් අපි පොඩ්ඩක් පැත්තකට දාමුකෝ. එතකොට අපි හිතමු සාමාන්‍යයෙන් දෙන්නේ අපි කපල් එකක් තරුණයෙකුයි තරුණියකුයි ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගද්දී පොරොන්දම් බලන්නේ නැහැ. බලන්නේ. ඔව්. එයාලා හඳහනක් ගැන බලන්නෙත් නැහැ. නමුත් දෙන්න යාළු වෙලා ආදරෙන් බැඳෙනවා. මේ ආදරෙන් බැඳෙන එකට මේ බැඳෙන වෙන සිද්ධියට ග්‍රහයන්ගේ බලපෑමක් තියෙනවා. ඔව් ග්‍රහයන්ගේ බලපෑමක් තියෙනවා. හැබැයි මෙහෙමයි. ඇත්තම කියනවා නම් අපි ආදර සම්බන්ධතා පවත්වනකොට කෙනෙක්ට ලං වෙනකොට අපි කේන්දරයක් බලන්න පොරොන්දම් බලන්න ඕනේ කියලා අපි හිතන්නේ නැහැනේ. නමුත් ඒ කෙනාව ජීවිතේ අපි හැමදාම අපි එකට ඉන්න ඒක නම් විවාහ වෙනවා නම් විතරයි අපි පොරොන්දම් හරි කේන්දර හරි බලන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආදර සම්බන්ධතාවයක් ඇති වෙනවා කියන්නේ දෙන්නෙක්ට ලිංගික විදිහට ආකර්ෂණය වෙනවා. ඒ කෙනා ගැන ආකර්ශනීය බවක් අපිට ඇති වෙනවා කියන එකනේ. එතකොට අපි සාමාන්‍යයෙන් ගත්තම ප්‍රේම සම්බන්ධතාව නම් ඉතින් ඕන තරම් තරුණ කාලේ ඇති වෙන්න පුළුවන් නේ. එතකොට ඔයා කියන්නේ ප්‍රේම සම්බන්ධතාවයකට මේ හඳහන් බැලීම අවශ්‍ය නැහැ. අවශ්‍ය මම කියන්නේ අපි දැන් බැලීම අවශ්‍යයි අපි කෙනාව ආදරය කියන්නේ විවාහයට තෝරගන්න නම් මම කියන්නේ සාමාන්‍යයෙන් අපි ආදර සම්බන්ධතාවයක් පටන් ගන්න අපි කේන්දර බලන්නේ නැහැනේ. අපි ආදරය කරනවා ඒත් ඒ කෙනාව විවාහයකට තෝරගන්නකොට කේන්දර ගැලපුණ නැත්නම් තමයි ප්‍රශ්නේ. හරිද? ඒත් දැන් කොච්චර දේවල් තියෙනවද අපි අවුරුදු ගාණක් ආදරය කරනවා ඒ උනට විවාහ වෙලා මාස දෙක තුනෙන් කැඩෙනවා. ඒ කියන්නේ විවාහයකට ඒ කෙනා සුදුසු නැහැ කියන එක. මොකද ආදර සම්බන්ධතාවයයි විවාහයක් කියන්නේ ලොකු වෙනසක් තියෙනවා. මම කිව්වේ සාමාන්‍යයෙන් ආදර සම්බන්ධතාව අපිට ඕන තරම් ගෑනු ළමයි පිරිමි ළමයි පවත්වන. ඉතින් ආදර සම්බන්ධතාවයක් කියන්නේ ලොකු බැඳීමක් තියෙන දෙයක් නෙමෙයි. ඒත් ඒ කෙනා විවාහයකට එනවා කියන්නේ විවාහයට අපි කෙනෙක් තෝරගන්නවා කියන්නේ ලොකු දෙයක්. කියන්නේ ආදරය කරන හැමෝම විවාහ වෙන්නේ නැහැනේ. ඇත්ත කතාව. දැන් ආදර සම්බන්ධ පිරිමි ළමයි ගත්තම ඒගොල්ලන්ට ඕන තරම් ගෑනු ළමයිගේ සම්බන්ධතාව තියෙනවා. හැබැයි බඳින්න තෝරගන්න කෙනා විශේෂිත කෙනෙක් වෙනවනේ. ඒ වගේ තමයි. ඒතකොට විවාහය කියන්නේ ඊට වඩා විශේෂ දෙයක්. විවාහයකට තමයි අපි පොරොන්දම් බලන්නේ. ඉතින් ඇත්තටම පොරොන්දම් බැලුවා කියලා මේ දෙන්න අනිවාර්යෙන්ම ගැලපෙනවා කියලා කියන්න බෑ. මොකද අනිවාර්යෙන් බලන්න ඕනේ ජන්ම පත්‍ර දෙක. මොකද කේන්දරයක් බලනකොට ඒ කියන්නේ කේන්දර දෙක. දැන් ඔයා කාගේ හරි විවාහ වෙනවා නම් ඔයාගේ කේන්දරය ගත්තොත් තමයි තියෙන්නේ ඔයාගේ ජීවිතේ චරිත ලක්ෂණ මොනවාද. එතකොට
දික්කසාද යෝග තියෙනවා, වන්ද යෝග කියලා තියෙනවා, සල්ලාල යෝග, විවාහයට මේක නා සුදුසු නැද්ද? තේරෙනවද? කියන්නේ පුරුෂයාගේ කේන්ද්‍රයේ තියෙනවා මෙයා බැන්දොත් විවාහක වෙන කෙනා මැරෙනවා කියලා. ඒතර ස්ත්‍රියන්ගේ කේන්ද්‍රය වල තියෙනවා මෙයා බැන්දොත් විවාහ වෙන පුරුෂයා මැරෙනවා කියලා. ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේ දේවල් බලන්න නම් ඉතින් අනිවාර්යයෙන්ම කේන්දරේ බලන්න ඕනේ. එතකොට අර පොරොන්දම් බලලා අපි මෙච්චර ගැලපුණා. ඒ වුණාට අපි විවාහය අපේ අසාර්ථකයි කියලා කියන්නේ දෙන කේන්දරය බලන්න ඕනේ. පොරොන්දම් බලලා නිකන් සාමාන්‍ය ගැලපීමක් බලලා විවාහයකට සුදුසු වෙන්නේ නැහැ. කේන්දරේ තියෙනවනේ. සංශීමේ අද කාලේ මේ තරුණ තරුණියන් මුහුණ දෙන ගැටලුවක් තමයි ආදර සම්බන්ධතාවවලදී එයාලා ආදරය කරගෙන මේ සම්බන්ධතාව පවත්වාගෙන යද්දී සමහර තරුණ තරුණියන් බොරු කරනවා. සමහර ආදරවන්තයින්ට ආදරවන්තයෝ ගොඩක් ඉන්නවා. සමහර ආදරවන්තයෝ ආදරවන්තයන්ව රවට්ටනවා, බොරු කරනවා. මේ දේවල් සම්බන්ධව මේ කේන්දර වලින් මොන හරි අපිට මේව හොයාගන්න පුළුවන්ද? මෙහෙම නොවෙන්න වග බලා ගන්න පුළුවන්ද? මොකක්ද? ඔව් ඇත්තටම පුළුවන්. ඒ කියන්නේ පුළුවන් කියන්නේ ඒක අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ ඒ කෙනාගේ ජන්ම පත්‍රය අපි පරීක්ෂා කරොත් තමයි. ඒ කියන්නේ දැන් අපි කෙනෙක් එක්ක යාළුලා ඉන්නවා නම් හරි මිත්‍ර සම්බන්ධතාවයක් තියෙනවා නම් එයාගේ චරිතය කොහොමද දැන් විවාහයකදී අපි පොරොන්දම් බලන්නේ විවාහයකදී පොරොන්දම් බලන්නේ සාමාන්‍ය පොඩි දේවල්නේ බලන්නේ දෙන්න එකට ජීවත් වෙන්න පුළුවන්ද කියලා. ඒනොට දැන් ඔයා අහව ප්‍රශ්නේ මේ කෙනා වෙන අයත් එක්ක බොරු කරන කෙනෙක්ද නැත්නම් මේ කෙනා තමන් එක්ක ඉද්දි අනියම් සම්බන්ධය වගේ දේවල් පටන් ගන්නවද කියන එක නේ ඇත්තටම කේන්දරෙන් බලන්න පුළුවන්. කේන්දරෙන් බලන්න. ඒ කියන්නේ කේන්දරය කියන්නේ ජන්ම පත්‍රය. කියන්නේ තමන්ගේ ජීවිතය බලන්නේ. ඒ ජීවිතය බලනකොට මේ ජන්ම පත්‍රය පරීක්ෂා කරනකොට මෙයා මේ වගේ චරිතයක් තියෙන කෙනෙක් ඒ කියන්නේ එහෙම තියෙනවා. එතන මේ වගේ චරිත දැන් විවාහයේ ප්‍රශ්න ඇති වෙනවා නම් එතකොට කුජ දෝෂ ඒ වගේ දේවල් තියෙනවා. කුජ දෝෂ රාහු හතේ ඉන්නවා නම් ඒ වගේ ජ්‍යොතිෂ පැත්තෙන් ගත්තම ඒ වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට කේන්දරේ ග්‍රහයන් පිහිටලා තියෙන විදිහෙන් අපිට දැනගන්න පුළුවන් මේකේන නිතර බොරු කියන කෙනෙක්. ඒ වගේම නිතර මෙයාට විවාහ දෙකක් තියෙනවා. ඒතර බහු විවාහ දෝෂ කියලා තියෙනවා. ඉතින් කිව්වේ සල්ලාල යෝග ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ සියලුම දේවල්ම බලන්න පුළුවන් කේන්දරයකින්. ඒතර අපි කාත් එක්ක හරි සම්බන්ධතාවයක් පවත්වනවා නම් ඉතින් සාමාන්‍ය ඉතින් ආදර සම්බන්ධයක් පවත්තද්දී එකපාරට අපි ගිහලා කේන්දරෙ ඉල්ල බලන්නේ නැහනේ. එතකොට අපිට ඒ කෙනා කොහොම කෙනෙක්ද කියලා අපිට හිතා ගන්න බෑ. විවාහයක් දක්වා දුරදි ගියොත් තමයි ගොඩක් වෙලාවට අපි ඒක බලන්නේ. එතකොට විවාහය කරන මොහොතේදී තමයි අපි මේ ගොඩක් අය බලන්නේ. නෑ එහෙම නෙමෙයි මං කියන්නේ විවාහයක් කරනකම් ගොඩක් කට්ටිය බලන්නේ නැහැනේ. ඒතර සම්මන්ගේ සම්බන්ධ නැති වෙලා තමන් නැත්තම් ජීවිතේ ගොඩාක් කල් ගිහිල්ලා තමන්ගේ කාලය ගොඩක් අනවශ්‍ය කෙනෙක් වෙනුවෙන් තමන් නාස්ති කරගෙන තියෙනවා. ඉතින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් තරුණ පරපුර කේන්දර කියලා දේවල් ලොකුවට විශ්වාස කරන්නේ නැහැනේ. අතොර සම්බන්ධය පවත්තලා ගිහිල්ලා අවුරුදු ගාණක් ගිහිල්ලා ගෙදර අයගේ බල කිරීමට තමයි බලන්නේ. ඒත් මම නම් කියන්නේ ආදරය කියන්නේ ගොඩක් වෙලාවට වෙනස් වෙන සුළු දෙයක්. අපිට කියන්න බෑ මේ අද ඉන්න කෙනා මේ ජීවිත කාලෙම හැමදාම එකම විදිහට ඉන්නවා කියලා. ඒතර කේන්දරයකින් බලන්නේ මේ කෙනාගේ සිතුම් පැතුම් කොහොමද, අනාගතය වෙන්නේ කොහොමද, මෙයාට මොන හරි අකල් මරණ ඒ වගේ දේවල් තියෙනවද? ඒ කියන්නේ මරණ විදිහ පවා කේන්දරයකින් හරියට බැලුවොත් බලන්න පුළුවන්. ඉතින් මේ වගේ අධ්‍යාපන තත්ත්වය කොහොමද මේ දේවල් මෙයාගේ සිතුම් පැතුම් ගොඩක් දේවල් බලන්න පුළුවන්. එතකොට දැන් තරුණ පරපුර පුරුදු වෙලා ඉන්නේ නැහැ. මෙයා මේ අපේ අදහස් ගැලපුණොත් ඇති අපිට කේන්දර බලන්න ඕනේ නැහැ. කේන්දර කියන්නේ බොරුවක් කියලා නේ අපි හිතන්නේ. ඉතින් ඒ වුණාට ඇත්තම කතාව ආදරය කියන්නේ නිතර වෙනස් වෙන සුළු දෙයක්. ඉතින් ආදරයක් ගොඩක් වෙලාට ආකර්ෂණයකට අපි ආදරය කියලා රැවටෙනවා තරුණ පරපුර. ඒ වගේම ලිංගිකත්වයෙන් ගොඩක් වෙලාට ආදර සම්බන්ධතා නතර වෙනවා. ඉතින් ඒ නිසා මම නම් කියන්නේ අනිවාර්යයෙන් ඉතින් මේක මේ දෙමව්පියෝන්ගේ බල කිරීමටවත් ඒ වගේ දෙයකට නෙමෙයි. තමන්ගේ ජීවිතය තමන් හදාගන්න මේ ජ්‍යොතිෂයෙන් ගොඩක් වෙලාට බලන්න පුළුවන් තමන්ගේ අනාගතය මොන වගේද කියලා. එතකොට ඒකේ මොන හරි අපිට ඉදිරියේදී වෙන්න නරක දෙයක් තියෙනවා නම් ඒ දේවල් අඩු කරගෙන අපේ ජීවිතේ යහපැවැත්මට මේක අදාළ කරගන්නේ කොහොමද කියන එක දැනගෙන අපි ඒ උදව්ව ගත්තා නම් හොඳයි කියලා තමයි මම හිතන්නේ ඉතින්. සංශේ ආදර සම්බන්ධතාවල අද කාලේ මේ තරුණ පරපුර මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ අනියම් සම්බන්ධතා ප්‍රශ්නේ. අනියම් සම්බන්ධතාවයක් ඇති වෙන්නේ කොහොමද? තව කෙනෙක්ට පෙම්වතුන් දෙතුන් දෙනා ඉන්නේ. එතකොට තව එක්කෙනෙක් එක්ක ඉදි තව අයට හිත යන්නේ. ඇයි මෙහෙම වෙන්නේ? මේවට මේ කේන්දර වලින් අපිට උත්තරයක් දෙන්න පුළුවන්ද? ඔව් කේන්දර වලින් උත්තරයක් දෙන්න පුළුවන් කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපිට ওই දේවල් වැදගත් වෙන්නේ විවාහයකදී අපි විවාහ වෙන කෙනා ඇයි අපිට මෙහෙම කරන්න කියන්නේ ආදර සම්බන්ධතාවයකදී අපි ගොඩක් වෙලාවට බලන්නේ මොකද මේ ඇත්තම කියනවා නම් මෙහෙමයි දැන් අපි සාමාන්‍යයෙන් අද තරුණ පරපුර ගත්තම ආදර සම්බන්ධතා ගොඩක් ඇති වෙනවනේ. එතකොට කේන්දරයක මේ සියලුම ආදර සම්බන්ධතා පෙන්වන්නේ නැහැ.
අපි උදාහරණයක් ගත්තම විවාහ වෙන ඒවා දැන් විවාහයන් දෙකක් තියෙනවා නම් ඇත්තට මේක නයි කේන්දරේ පෙන්වන බහු විවාහ යෝගයක් තියෙනවා කියලා. එතකොට අපි එකපාරක් කසාද බැන්දොත් කාව හරි එතකොට තව අපි ගැඹුරු සම්බන්ධයක් තිබ්බොත් අන්න ඒ දේ කේන්දරේ පෙන්වනවා. මං කියන එක සරලව කියනවා නම් ඔයාලට තේරෙන්නේ නැති. ඒ කියන්නේ අද තරුණ වර්ග ගත්තම ප්‍රේම සම්බන්ධතා එකකට වැඩි ප්‍රමාණයක් ගොඩක් අයට තියෙනවනේ. එතකොට මේ සියලුම මේ සියලුම ප්‍රේම සම්බන්ධතා දැන් ඔයාගේ ගත්තොත් ඔයාට ආදර සම්බන්ධතා 10ක් තිබ්බොත් ඒ 10 දෙනාගෙනම කේන්දරේ පෙන්වන්න විදියක් නැහැ නේ. ඒවා සාමාන්‍ය දේවල්. මං කියන එක තේරෙන්නේ. එතකොට ඔයාගේ යම්කිසි ගැඹුරු සම්බන්ධයක් ඇති වෙනවා නම් කවුරු හරි ස්ත්‍රියක් එක්ක අන්න ඒ සම්බන්ධය ඔයාගේ කේන්දරේ පෙන්වනවා. එහෙම නැත්නම් ඔයාගේ සහකාරිය. ඒ කියන්නේ විවාහද සමහර අයගේ තියෙනවා විවාහයන් දෙකක් වෙනවා කියලා කේන්දරේ පෙන්වනවා. ඒ වුණාට එයා බැඳලා තියෙන එකපාරයි. ඒ කියන්නේ එයාගේ යම්කිසි ලිංගිකත්වයක් සමග මොකක් හරි එක්කුණු සම්බන්ධයක් ජීවිතේ කලින් සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒකත් ගොඩක් වෙලාවට කේන්දරේදී පෙන්වන්නේ කසාදයක් කියලා. ඒ කියන්නේ ගිහිල්ලා වෙඩින් එකක් අරගෙන අපි මේ දේවල් කරන එක නෙමෙයි කේන්දරයක ගොඩක් වෙලාවට කසාදයක් කියලා පෙන්වන්නේ. ඒ කියන්නේ එකට ජීවත් වීම, එකට පෞල්කම, ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට කසාදයක් කියලා තමයි කේන්දරයකදී පෙන්වන්නේ. ඒතර ඔයා කියපු දෙයට උත්තරේ දැන් ඔයා අහන්නේ මෙහෙම ආදර සම්බන්ධතාවය, ඒතර අනියම් සම්බන්ධ, ඒ වගේ දේවල් කේන්දරයකින් බලාගන්නේ කොහොමද කියලානේ. ඇත්තටම කේන්දරයකින් බලා ගන්න පුළුවන්. මොකද ගොඩක් අද තරුණ පරපුර පුරුදු වෙලා ඉන්නේ ගෙදර මිනිස්සුන්ගේ කැමැත්තට. ඒ කියන්නේ ගෙදරයි බල කරන හින්දානේ ගොඩක් වෙලාවට කේන්දර බලන්නේ. ඒ කියන්නේ නෑනේ අපි මේ දේවල් බලන්න ඕනේ නෑ, මේවා බොරු. අපේ මොකද්ද අදහස් ඒ දේවල් ගැලපුණොත් ඇති මේ කේන්දර වැඩක් නෑ කියලානේ ගොඩක් කට්ටිය හිතන්නේ. ඒකට ඇත්තම කතාව ආදරය කියන්නේ බොහොම ඉක්මනට වෙනස් වෙන සුළු දෙයක්. එතකොට පොරොන්දම් වලින්වත් මේ දේවල් හරියට බලන්න බෑ. කෙනෙක්ගේ කේන්දරයක් ගත්තම සමහරලාට කේන්දර දෙක අතර ගත්ත ගමන් මේ ජ්‍යොතිෂ්‍යවේදීන් කියනවා මේ කසාදේ අනිවාර්යෙන් කැඩෙනවා කියලා. එහෙම වෙන්නේ ගොඩක් වෙලාවට කේන්දර දෙක අතර ගත්ත ගමන් කුජ බෞම දෝෂය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ කුජ කියන ග්‍රහයා 1 2 4 7 8 12 කියන රාශිවල ඉන්නවනම් එතකොට ඒ කෙනාට කුජ බෞම දෝෂය කියන්නේ විවාහ මංගල යෝගයක් යෙදෙනවා. එතකොට ජ්‍යොතිෂ පැත්තෙන් ගත්තම එහෙම දෝෂයක් තියෙන කෙනෙක්, එහෙම දෝෂයක් නැති කෙනෙක්ව කසාද බැන්දොත් අනිවාර්යෙන්ම දෝෂය නැති කෙනා මැරෙනවා. එහෙම නැත්නම් එයාට කියන්නේ වෙන් වෙනවා කියන්නේ එක්කෝ නීතියෙන් වෙන් වෙනවා, දික්කසාද වෙනවා. එහෙම නැත්නම් එයා මිය යනවා. ඒ වගේ දේවල්. එතකොට ඒ කෙනා බහු විවාහයක් කියන්නේ ඉතින් එයා විවාහ වුණාට පස්සේ තව කෙනෙක් එක්ක විවාහ වෙනවා නම් එහෙම නැත්නම් එයාට අනිවාර්යයෙන්ම දික්කසාද වෙනවා නම් එතකොට එයාගේ අතිදාවන කාමයෝග කියලා තියෙනවා. ඒ කියන්නේ ඒ වලින් බලන්න පුළුවන් මේගොල්ලෝ ගොඩාක් කාමයට ලැබි කට්ටියද කියලා. ඒතර අපි හිතමු කසාද බැඳලා පස්සේ අර සමහර අය කියන්නේ මිනිස්සයා අකාලේ මැරෙනවා. එතකොට ඒව බලන්න පුළුවන්. ස්ත්‍රී කෙනාගේ කේන්දරේ පුරුෂ මර යෝග කියලා තියෙනවා. එහෙම නැත්නම් පිරිමි කෙනාගේ කේන්දරේ බලන්න පුළුවන් ස්ත්‍රී මර යෝග කියලා. ඒ වගේ දේවල් තියෙනවා. ඒතර ශනි මංගල යෝග. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. මේ සියලුම දේවල් මං කියන්නේ 100%ක්ම මේ දේවල් බලන්න පුළුවන් කියන එක නෙමෙයි මම කියන්නේ. අපි මේ ආත්ම කරන පින්පව් අනුව අපේ මොකක් හරි යම්කිසි පවකටනේ මේ දේවල් සිද්ධ වෙන්නේ. එතකොට මේ ආත්ම කරන දේවල් අනුව අපේ නෙගටිව් ඉෆෙක්ට් ගොඩක් වෙලාට අඩු වෙන්න පුළුවන්. ඒත් කෙනෙක්ගේ චරිතය 180ක් විතර හරියට කියන්න පුළුවන් කේන්දරයකින්. ඒ කියන්නේ මේ දේවල් අනියම් සම්බන්ධ මෙයා විවාහයකට පස්සේ තව කෙනෙක් එක්ක යාළු වෙයි, තව සම්බන්ධයක් පටන් ගනි, විවාහ දෙකක් සිදු වෙයි. මෙයා ගොඩක් කාමයට ලැබි කෙනෙක් කියලා බලන්න පුළුවන්. ජ්‍යොතිෂ සම්බන්ධව ඔබට තියෙන ගැටලු පහලින් කමෙන්ට් කරන්න. ඒ ගැටලු වලට පිළිතුරු සමග අපි අපගේ ඊළඟ වැඩසටහනේ අපි ඔබව හමු